දැන් තරහ ඇති වෙන විදියක් තියෙනවානේ. තරහ හැදෙන විදියක් තියෙනවා. ඒ විදියට ගත්තොත් තරහ හැදෙනවා. දැන් අපිට මොකක් හරි ක්‍රමයකටනේ තරහ හැදෙන්නේ. මනසේ concept එකක්. ඒ කියන්නේ තරහ හැදෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් මොකක් හරි බලාපොරොත්තුවක් තියාගත්තොත් අපිට ඒක විරුණාත වුණාම තරහ යනවා. ඒක රහත් වුණත් එකයි නැතත් එකයි බලාපොරොත්තු තියාගත්තොත් තරහ යනවා. එහෙනම් ඔයා දන්නේ ඇන්ග්‍රි ප්‍රේස් බුද්ධ කියලා. බුදුහාමුදුරට තරහ ගිය අවස්ථාවක්. ඔය ගිහිල්ලා YouTube මේ අපේ දැන් ලංකාවේ බුද්දිසම් එක එච්චර දියුණු නැහැනේ. ඔය දැන් ටිබෙට් බුද්දිසම් එකේ තියෙනවා ඇන්ග්‍රි ප්‍රේස් බුද්ධ කියලා. බුදුහාමුදුරන්ගේ ගිනි විසු වෙනවා. ඒගොල්ලෝ පිළිමයක් ඒකට වන්දනා කරනවා ඒගොල්ලෝ. වන්දනා. ඒගොල්ලෝ කියන්නේ බුදුහාමුදුරු මිනිස්සු දමනය කරන්න ඕන වුණාම අර යකෙක් වගේ පේන්නේ යාට කියලා කෑ ගහලා එහෙම කියලා. එතකොට ඒක දැන් අපේ චිත්‍ර කලාව එච්චර දියුණු නැහැ. ඒගොල්ලෝගේ එක ගොඩක් දියුණු ටිබෙට් චිත්‍ර කලාව. එතකොට ඒගොල්ලෝ කියන්නේ ඒක ඒ හැංගීම තුළ තමයි ඒ වෙලාවේ බුදුහාමුදුරු වැඩේ. ඒක කිසි වරදක් නැහැ. ඒක ගැඹුරු කතාවක්. ඒක ගහලා බලන්න හරි ලස්සන චිත්‍රයක්. ඒක බුදුහාමුදුරුගේ යකෙක් කියලා හිතෙන්නේ. හැබැයි යාලා කියන්නේ බුදුහාමුදුරුගේ හැංගීම තුළ එයා ජීවත් වෙන විදිය. ඒක හරි. ඒ කියන්නේ දැන් අපිට රාගය ඇති වෙන විදිහත් එක්ක මේ මදපිණ්ඩික සූත්‍රය කියන්නේ ඒක. රාගය ඇති වෙන්න හැටි, දෘෂ්ටිගතික වෙන හැටි, මාන්නය ඇති වෙන හැටි, අපි ආයුධ අතට ගන්න හැටි, අපි බනින හැටි කේලම් බොරු කියන හේතුවක් තියෙනවා. එතකොට අපි එතෙන්ට ආපු ගමන්ම අපිට ඒක කරන්න පුළුවන්. එතකොට ඒ ක්‍රමයට ඕන කෙනෙක් හිතක්නේ. හිතේ ස්වභාවයට ආපු ගමන් තරහ යනවා. ඒක වරදක් නැහැ. හැබැයි ඒක සාමාන්‍ය කෙනෙක්ට තරහ යන විදියක් නෙවෙයි. සාමාන්‍ය කෙනෙක් එයා දන්නේ නැහැනේ තරහ ඇති වෙන්නේ මෙහෙමයි, තරහ නැති වෙන්නේ මෙහෙමයි, තරහ නොවෙන්නේ මෙහෙමයි කියලා. බුදුහාමුදුරු කියන්නේ හැම හැඟීමක්ම උපරිම අවබෝධයටපත් වෙනවා. දහම දැන් තේරුම් ගත්තාම හොඳටම අවබෝධ වුණාම හරිම නිරවුල්. එතකොට මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න ප්‍රශ්නයක් නැහැ. දහම හරියට අවබෝධ වෙන්නේ නැතුව මනසින් එයා එකක් හදාගෙන හිටියම ලෝකෙත් එක්ක ගනුදෙනු මාර ප්‍රශ්නයක්. එතකොට ගෙවල් වල ප්‍රශ්න ඇති වෙනවා, පන්සල් වල ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ ආ බාහිර ලෝකෙත් දැන් අපේ පන්සලටත් එහෙමයි එනවා. ධර්මයේ තේ අවබෝධ වෙලා නැහැ. එයා හිතින් එකක් හිතාගෙන ඒක දහමගෙන. එතකොට යාට ගහකොලත් බණ විදියට පේනවනේ. ඒක පටවියාපෝ තේජෝ කියලා වැදිලා තියෙනවනේ. හරිද? එතකොට වියන හට්ටි මුට්ටි පාව බණෙන් පේන්න ඕනේ. එතකොට වාර පිස්සුවා. යට වාහන පාව බණෙන් තමයි දකින්නේ. ඉතින් යා මනස ධර්මය අවබෝධ කරනකොට යාට ධර්ම ලෝකෙකුත් ඕනේ ජීවත් වෙන්න. ඒ බුදුහාමුදුරන්ට එහෙම ප්‍රශ්නයක් කියලා නැහැ. ඒවා දැකලා තියෙනවද ඒ වගේ? දැන් අර කියන්නේ සමහර කාන්තායන ධර්මය අවබෝධ කරලා ගෙදරට ගිහිල්ලා කියනවා මම දැන් සෝතාපන්න වෙනකොට ඔයා දැන් මට දාන ගෙනල්ලා දෙන්න. දැන් මං එහෙමවත් බෙදන්න. හොඳ නේද සෝතාපන්න බවට අවුලක්. ඒ වගේ ගොඩක් ලස්සන දේ. ඒක වැරදි නෑ ඉතින් මිනිස්සුන්ට අපිටත් ඒ වගේ වෙලා තියෙනවා. ඒවා හරි ලස්සන සංසිද්ධි ඉතින්. ජීවිතේ. ඉතින් මිනිස්සු දන්නේ නැති දෙයක් පස්සේනේ යන්නේ. ඒතර යනකොට එක එක හැලුසිනේෂන් වල ලස්සනට ආතල් ගන්නවා. පස්සේ කාලෙක ටික කාලයක් ගියාම තමයි පිස්සුව තේරෙන්නේ. මේ නොයන කෙනෙක්ට යන මාර්ගය යන අයට වෙන දේවල්. තේරුම් ගත්තොත් හොඳයි. දැන් මම ඔය බ්‍රිස්බේන් වල නොවන කෙනෙක් හිටියා. ඒක ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා එයා අනාගාමී කරලා ගිහිල්ලා. අවුරුදු 3ක් විතර ගියා අනාගාමී බව අතාරින්න. දැන් මේ නෝන දැන් තේරුම් අරගෙන දැන් කියනවා යා කරපු දීපු ආතල් ටික ගෙදරට. දෙයාම කියනවා. ඉතින් අපි දැන් මේක කිව්වට ඒ කාලේ යාලා තේරුම් ගත්තේ නේද? අපේ පාරේ හින මාරයෝ වගේ පේන්නේ. ඒක විනාශ කරන්න ආවු. බොහොම අමාරුයි අවුරුදු 7-8ක් භාවනා කළා නාගාමී වුණාම ඒක නැහැ කිව්වොත් මේ පර හිත විදිහට සාධාරණයි. දැන් පස්සේ යාම තේරුම් ගත්ත අවුරුදු 3ක් ගියා යාට. යාම පස්සේ කිව්වා ඒක හරියට එහෙම වෙනවා ඉතින් මේ මාර්ගය යනකොට. එයයි යාර හරි අවබෝධයක් ලැබිලා නේ. ඒගොල්ලෝ මහන්සියලා යාට ප්‍රතිඵල නැහැ. දැන් ඇත්තටම ධර්ම අවබෝධය කියන්නේ Tamanට තියෙන ප්‍රතිඵල ටික නැති වෙලා යන එක. කලින්ම තේරුම් ගන්නවා. දැන් බුදුහාමුදුරන්ට උනේ මොකද්ද? බුදු වෙන්නාද? දැන් බුදු වෙන්න පෙරම් පුරලා අච්චර කට්ටක් කාලා අන්තිමට බුදු වෙන ඒ තියෙන කෙනා අවබෝධ වුණාම දැන් කවුද බුදු වුණා කියලා හිතලා ආතල් එකක් ගන්න. දැන් ඔයගොල්ලෝ හදන්නේ ඔයගොල්ලෝට සෝතාපන්න වුණා එහෙම කියලා මේ ධහම අවබෝධ වුණා කියලා ආතල්යක් ගන්න. දැන් ඒ ආතල් එක තමයි උඩ වෙන්නේ අවබෝධ වෙනකොට. එතන වෙනකොට. දැන් අපිට ඕනේ එහෙමනේ අපි ඩිග්‍රියක් ගත්තා දැන් එහෙම අපි මේ තරණයට ගියා අපි දැන් ගොඩක් එහෙම කියලා අපි හිතලා ඒක ආස්වාදයක් ලබනවනේ. ඉතින් අපිට එහෙම ආස්වාදයක් ලැබෙන්නේ නැහැ මේ යන පාරේ. මොකද එතෙක් කල්ලේ ආතල් එක ගත්ත කෙනා ගියේ ඇත්ත කතාව එළිවෙන එකක් තමයි සිද්ධ වෙන්නේ.